අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. අපිට නැති දෙයක් අනෙකට තියෙනකොට ඒකට හූල්ලන්න පුරුදු වෙන්න එපා. කෝල් එකක් එනවලු මචං කෑල්ලක් හම්බුණා වරෙන්. බලන්න. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. මේ තරුණයන්ට එහෙම කෝල් කීයක් එනවද දවස් වෙනකොට. මොකක් හරි මත්ද්‍රව්‍යයක් නේ. තරුණයෝ දැනටත් පොදි ගහිලා රොද බැඳලා ඉන්නවා ලබන අවුරුද්දේ ධර්මශාලා විවෘතයට සිල් සමාදන් වෙන්න එන්න. සමහරට තරුණයන්ගෙන් ඇහුවොත් අදටත් දන්නේ අට සිල් දස් සිල් කියලා කියන කණ එකක්ද බොන එකක්ද කියලා. දැන් ඉඳන් ලෑස්තිය මොකේද? කත්නෝරුවේ හාමුදුරුවන්ගේ පන්සලේ සිල් ගන්න යන්න. වෛද්‍යවරයා මොනතරම් දක්ෂ වුණත් වාහනේ කැඩුනොත් යන්න ඕන අරනේ. මජං ගාගෙන ඉන්න බාස් කෙනෙක් ගාවට. ඇඟ කපන්න පුළුවන් වුණාට වාහන ගලවන්න බෑනේ. මද්ද්‍රව්‍ය වලට බැවෙච්ච තරුණයෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ බෙල්ල කපා ගන්න ගිහිල්ලා නැවතිලා තියෙනවා හාමුදුරුවෝ හින්දා. සමහර තැන්වල පහන තියෙන තැන මගේ ෆොටෝ එකක් ගාගෙන ඉන්නවා. මේ බුදු බවත් වෙන්න ඕන කියලා පතන්නේ. ඇයි ලහිරු කියපුවාම ලහිරු මුදලිගේ කියපුවාමනේ. බොහොම මේ ශාස්ත්‍රීය විදිහට මේ කටයුතු කරගෙන යන බොහොම වැදගත් විදිහට කවුද නොදන්නේ. නමුත් අපි අර බජාර් භාෂාවෙන් කියමුද මේක? ලෝකෙට පොරක් වුණාට අපේ අම්මා තාත්තා කොහොමද අපි පොඩි කාලේ හදාගත්තේ? එයාලට අපි පොඩි පුතා තාත්තා අර තරුණයා මම දැක්කා. පොඩි එකා අතට අරගෙන දෝතට අරන් නහයට කට දීලා හොටු ටික සූරනවා. මම කල්පනා කරා අපේ අම්මා කොච්චර හොම්මට කරලා ඇද්ද? සමාජ මාධ්‍ය ඇතුලේ එක්ක හොඳ එක්ක නරකනේ. සමහර විට අවස්ථාව තියෙනවා කෙනෙකුට වැරදුනහම කතා කරලා පුද්ගලිකව කියන්න. අයියේ ඕක කරන්න එපා, මල්ලි කරන්න එපා, පොඩි හාමුදුරුවනේ කරන්න එපා. ඕක මෙහෙම කරමු කියලා කියන්න පුළුවන්කම තියෙන කොටත් මොකද්ද උත්සාහය? සෝෂල් මීඩියා එකේ ලියන එක. සෝෂල් මීඩියා එකේ ලියන එක. මොකද්ද සිතුවිල්ල සහ මොකද්ද අරමුණ සහ මොකද්ද පිට වෙන්නේ? වෛරය, ඊර්ෂ්‍යාව, ඇරියස් එක.